ඒ වීඩියෝස් එහෙම දැක්කහම අපෙන් ඉගෙනගෙන එයාලා ඒවා භාවිත කරනවා දකින්නකොට ගුරුවරයෙක් වශයෙන් මට හරිම සතුටුයි. හොඳයි. ඔයාගේ බ්‍රේන් එකක් තියනවා නේද? ඈ මොලේ තියනවානේ. මොලේ හැදිලම තියෙන්නේ හොඳට මතක තියාගන්න ඕනම ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න මතක තියාගන්න පුළුවන් විදිහට. හැබැයි මේ බ්‍රේන් එක ඉක්මනටම මතක තියාගන්නේ ප්‍රායෝගිකව ලබා දෙන දේවල්. හරි? ප්‍රැක්ටිකලි ලබා දෙන දේවල් තමයි අපේ මේ බ්‍රේන් එකේ ඉක්මනටම මතක හිටින්නේ. දැන් පොඩි ළමයෙක් කියලා අපි හිතමු. පොඩි ළමයෙක් උදේට ජැපනීස් කතා කරන පවුලක ඉන්නවා. 12 විතර වෙනකම්. 12 ඉඳන් 6 විතර වෙනකම් චයිනීස් කතා කරන කට්ටියක් එක්ක ඉන්නවා. හවස 6 ඉඳන් 9 විතර වෙනකම් ඉංග්ලිෂ් කතා කරන කට්ටියක් එක්ක ඉන්නවා. හැමදාම යා උදේට ජැපනීස් ඊට පස්සේ චයිනීස් නේද? චයිනීස් ඊට පස්සේ හවසට ඉංග්ලිෂ්. මේ ළමයාගේ බ්‍රේන් එකට මොකක් වෙයිද? මඤ්ඤං වෙයිද? ඈ අවුල් වෙයිද? මොකක් වෙයිද ඔයා හිතන්නේ? What will happen to his brain? මොකුත් වෙන්නේ. මොකුත් වෙන්නේ. ඒ ළමයා මාස 3-4ක් යනකොට ඊටත් කලින් ඔය භාෂා තුනම හොඳට ඉගෙන ගන්න. ඔය භාෂා තුනම හොඳට කතා කරන්න පුළුවන් මට්ටමට එනවා. හරි? අනිවාර්යයි. එයා දන්නවා උදේට මේ ජැපනීස් මේක වෙන භාෂාවක් මේක වෙන භාෂාවක් එයා මොලේ දන්නවා ඒක. හරි? ඔයාලට ඉංග්‍රීසි බැරි වෙන්න ප්‍රධාන හේතුව මම නැවත කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන ප්‍රැක්ටිකලි. අනික තමා ලැන්ග්වේජ් එකක් විදිහට English should be learned as a language. භාෂාවක් විදිහට. right? ගොඩාක් අය මගෙන් කෝස් එක ගැන විමසලා තිබුණා. මං ඒ ගැනත් ඔබට සඳහන් කරන්නම්. මට විනාඩි 10ක් 12ක් දෙන්න. ඒ සම්බන්ධයෙන් මම ඔයාලට විස්තර කරන්න. මාව YouTube එකෙන් live බලනවා ඇති සමහර අය මේ වෙලාවේ. ඔයාලත් මේක ඔයාලටත් වැදගත් YouTube එකෙන් live බලන ඔබට අපේ පන්තිය ගැනත් මම අවසානයේදී මතක් කිරීමක් කරන්නම්. බොහෝම ආසාවෙන් ඉන්න අය ඉන්නවා අපේ කෝස් එකට සම්බන්ධ වෙලා ඉංග්‍රීසි දැනුම වගේම කතා කිරීම හදාගන්න මාස 3 පාඨමාලාවට එකතු වෙලා. ඒ ගැන මම තව විනාඩි 10කින් 15කින් කියන්නම්. කොහොමත් මේක තියෙන්නේ පැයක් විතර ආසන්න වශයෙන් පැයක්. හොඳයි. මම ඔබට කියන්න ගියේ අපි පොඩි දෙයක් අද කතා කරමු. ඊට කලින් මං නැවතත් අහනවා ඔබෙන් can you hear me very clearly? මාව ඔබට ඇහෙනවද? Please send me a message. Zoom එකට message එකක් දාන්න. මම mic off කරලා තියෙන්නේ කට්ටියගේ. mic off කරේ නැත්නම් හරි කරදරයි වෙලාවකට. බල්ලෝ බුරනවා. මාව ඇහෙනවද? පොඩි මැසේජ් එකක් දාන්න. පොඩි මැසේජ් එකක් දාන්න. මාව ඇහෙනව නේද? Zoom එකට මැසේජ් එකක් ඔයාලට දාන්න පුළුවන් මට පේන්න. Okay. මාව ඇහෙනවනේ? Okay. Thank you very much. හොඳයි. මාව ඇහෙනවා. හොඳයි. ඉස්සලා ඇහෙනවද බලන්න ඉපේ. මේ මයික් ඔෆ් කරලා තියෙන්නේ කට්ටියගේ නැත්තම් සමහර වෙලාවට ගෙවල් වල සද්ද ඇහෙනවා. මේ අම්මා බුරනවා. sorry අම්මා නෙවෙයි. බල්ලෝ බුරනවා. නේ සද්ද ඇහෙනවා. සද්ද බද්ද ඇහෙනවා. මේ මොකද්ද මේ වීඩියෝත් මම ඔෆ් කරලා තියෙන්නේ
වීඩියෝ තෝෆ් කරලා තියෙන්නේ අපේ ක්ලාස් වලදී නම් මම වීඩියෝ සහ මයික් ඔන් කරනවා ඒ අවස්ථාවලදී වීඩියෝ එක නම් කොහොමත් ඔන් කරලා තියෙන්නේ ක්ලාසස් වලදී නමුත් දැන් ඕෆ් කරලා තියෙන්නේ මේ ඒක හැමෝටම පහසු නිසා රයිට් හොඳයි මම පොඩි දෙයක් අද ඔබත් එක්ක ෂෙයා කරගන්නවා මේ අහන්න පොඩි පාඩමක් කරමු නිකමට අද දවසේ එක දෙයක් තියෙනවා කියනකොට එක දෙයක් තියෙනවා එහෙම නැත්තම් එක්කෙනෙක් ඉන්නවා කියනකොට අපි භාවිත කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ there is කවුද ගන්නෙ මාත් එක්කම කියන්න කවුද ගන්නෙ there is කවුද ගන්නෙ there is එක්කෙනෙක් ඉන්නවා එහෙම නැත්තම් එක දෙයක් තියෙනවා කියනකොට මම ඉස්සරහෙන් ලියන්නම් ඉන්නවා තියෙනවා there is සිංහල තේරුම් දෙකයි මොනවත් තේරුම් දෙක ඉන්නවා තියෙනවා මතක තියාගන්න එක දෙයක් එක දෙයා ගන්නවා අපි ගොඩක් දේවල් තියෙනවා ගොඩක් අය ඉන්නවා කියනකොට ඒක පොඩ්ඩක් අපි අමතක කරමු ඒක පොඩ්ඩක් අපි අමතක කරමු නැවතත් මම ඔයාගෙන් අහනවා එක දෙයක් තියෙනවා කියනකොට එක්කෙනෙක් ඉන්නවා කියනකොට අපි ගන්නෙ there is කවුද ගන්නෙ there is හොඳයි දැන් අපි යමු පොඩි වැඩකට right බලන්න ඔයා මෙන්න මේ පින්තූරේ මෙන්න මේ පින්තූරේ අර පේනවද බලන්න පේනවා මේ පින්තූරේ මේසේ උඩ තියෙන දේවල් මොනවද මේසේ උඩ තියෙන්නේ සිංහලෙන් කියන්නේ මේසේ උඩ පිළිවෙලට යම් මේ මොකද්ද what is this මේසේ උඩ කැමරාවක් තියෙනවා මට අංග සම්පූර්ණ වාක්‍යයක් ඕනේ කැඩිච්ච වාක්‍ය මට එපා අංග සම්පූර්ණ වාක්‍යයක් ඕන හැම එකටම පිළිවෙලට යන් මෙතන ඉඳන් යන් මේසේ උඩ ෆෝන් එකක් තියෙනවා මේසේ උඩ කැමරාවක් තියෙනවා මේසේ උඩ කම්පියුටර් එකක් තියෙනවා මේසේ උඩ ටේබල් ලෑම්ප් එකක් තියෙනවා කවුද බොලේ මේ ඉන්නේ ලස්සන කෙල්ලක් මේ පුස් කෙල්ලක් මේසේ උඩ පුසෙක් ඉන්නවා මම මේක මේ chat gpt එකට කියලා ක්‍රියේට් කරගත්තේ හරි ලේසි අප්පා දැන් මේ හොයන්න ඕනේ නෑනේ මට ඕන පික්චර් එක මම ටයිප් කරා විතරයි ප්‍රොම්ප්ට් එක ලස්සනට 3D වලින් හදලා දුන්නා මට ඔයාලගේ පන්තියට කරන්න මේ හරි එතකොට මේසේ උඩ තියෙන දේවල් පේනව නේද ඒ වගේම මේසේ උඩ එක්කෙනෙක් ඉන්නවා මේසේ උඩ එක්කෙනෙක් ඉන්නවා කවුද ඉන්න එක්කෙනා ඉන්නේ පූසෙක් මේ ප්‍රැක්ටිකලි අපි ඉගෙන ගන්න මෙන්න මෙහෙමයි ප්‍රැක්ටිකලි ඉගෙන ගන්නවා කියන්නේ රයිට් හොඳයි අපිට පුළුවන් මේ තියෙන දේවල් ටික මතක තියාගන්න හොඳට මතක තියාගන්න දැන් ගොඩක් අයට මතක තියාගන්න කියවට අමතක වෙන සම්භාවිතාවය වැඩිනේ කොච්චර අමතක වෙනවද කියනවා නම් ඊයේ දවල්ට කාපුවා මතක නෑනේ ඔයාට ඔට්ටුයි බෑ තප්පර 30ක් ඇතුළත මතක් කරන්න තප්පර 30ක් ඇතුළත මතක් කරන්න ඔට්ටුයි බෑ ඊයේ දවල්ට කාපුවා බත් නිකන් කන්න නැතුව ඇතිනේ තප්පර 15යි 20යි 25යි මතක් කරාද මතක් කරා නම් එක්සලන්ට් රයිට් හොඳයි දැන් මේ තියෙන දේවල් අපිට පුළුවන් there is දාලා ලියන්න අපිට පුළුවන් there is වලින් ලියන්න කොහොමද ලියන්නේ ඉස්සල්ලා මොකද්ද තිබ්බේ
දැන් අපි සිංහලෙන් කීවේ කොහොමද? මේසය උඩ ෆෝන් එකක් තියනවා නේද? ෆෝන් එකක් තියනවා. ඒක නේද අපේ පළවෙනි වාක්‍ය? මේසය උඩ ෆෝන් එකක් තියනවා. කොහොමද අපි මේක ඉංග්‍රීසියෙන් ලියන්නේ? හොඳින් මතක තියාගන්න, සිංහලෙන් මේසය උඩ කියන එක පළමුව කීවට ඉංග්‍රීසියේ